හායි ඉතින් ළමයි අද නිවාඩු දවසක් පෝයඩේ අද ඇසල පෝය අපි දෙන පොඩි ගමනක් යන්න තමයි දැන් මේ යන්නේ හොව් ඔයාලත් මේ පැත්තට එනවා නම් ඊට කලින් මගේ channel එක subscribe කරලා එන්න වෙයි කොහොමද view එක මේ අපේ ගෙවල් හරියට පේන view එකක් මම හිතන විදිහට මේ රක්වාන කඳු වැටිය. ඒ ඈතින් පේන සිංහරාජ රක්ෂිතයට අයත් කඳු වෙන්න ඇති. ඉතින් දැන් මේ අපි දෙන්න ඉන්නේ ගෙවල් ළඟ අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා. ඒකට ආවා. චොක්ලට් එකයි කාර්ත කොලම්බම් එකයි හම්බුණා. ඉතින් අපි දෙන්න අද කොහෙද යන්නේ දන්නවද? අපි අද යන්නේ නිලුම්කොලේ කහපත් දන්සලක් තියෙනවා. නියංගම. දන්සල වැඳලා එන්න තමයි ඉතින් අද අපි යන්නේ. අයිස්ක්‍රීම් එකත් කාලා ඉවරයි. දැන් ඉතින් යමු නියංගමට. පත් දන්සලක් නේ. මේක නෝලස් දන්සලක් තිබ්බා. පළවෙනි සීනි සම්බලු තමා තිබ්බේ අපි දෙන්නම එකක් ගත්තා. ඉතින් දැන් මේ ෂෙඩ් එකට ආව ෂෙඩ් එකේ පොඩි බෝලුමක් තියෙනවා. පොරිත් ගහගෙන යනකොට ටවුන් එකේ මාළු පාන් දන්සලක් මාළු පානුයි බීමක් කෙනෙක් අරගෙන ඔන්න ඉතින් යමේ යන ගමන්ත. ඉතින් ළමයි මේ තියෙන ගොඩක වෙල ග්‍රවුන්ඩ් එක. මෙතනක් තියනවාද අයිස්ක්‍රීම් දන්සලකුයි තොරණකුයි. අයිස්ක්‍රීම් නම් කොච්චර කෑවත් ඇතිවීමක් නෑ නීති. නේද ළමයි? තව එකක් අරගෙන ඉතින් දෙන්නත් එක්ක ෂෙයා කරගත්තා. දවල් තොරණක් බලාගෙනම අයිස්ක්‍රීම් එක කෑවා ඉතින්. අර දෙවිලා මම දැක්කම අටවෙනි පාටත් අයිස්ක්‍රීම්. අර දැන් ගිය බලිය 70 කරා 80 කියලා දීන්නේ. ළමයි අරන් ගිහින් නැති බෙහෙත් ගන්න. මොකද කියන්නේ යමුද පුංචි කෝච්චියේ රවුම. මට මතකයි මං ඉස්සර පොඩි කාලේ තාත්තා මාව විහාරමාදේවි පාර්ක් එකේ පුංචි කෝච්චිය එක්කයි යනවා. අයියෝ යන්න වෙන්නේ ළමයි. මං එතනට යන්න හැදුවා විතරයි ඒක වැඩ කරන එකක් නතර වුණා. මේ තියෙන ටවුන් එකේ පොළගාව කියන එක. ඒක නම් හරියට බලාගන්න ඕනේ නෑ. අද උදේ මාරම වැස්සක් තිබ්බේ. දැන් මේ වැස්සක් තිබ්බද කියලාවත් හොයාගන්න නෑ. උදේ තිබ්බ වැස්සත් එක්ක මම හිතුවේ නෑ යන්න පුළුවන් වෙයි කියලා කොහෙවත්. අපි වෙසක් පොය දවසේ ගියා උඩවලව පැත්තට. ඒත් මේ වගේ දන්සල් තිබ්බේ නැහැ. අද මාර විදියට දන්සල් තියනවා හැම තැනම වගේ. අපි හවස ගිය නිසාද දන්නේ නැහැ ඉතින්. මම මේ ළමයි කී යන්නේ වෙසක් පොය දවසේ දන්සල් එච්චර තිබ්බේ නැති එක ගැන. අපි එදා කටුපිල වැවේ ගියා නාන්න. එදා කටුපිල වැවේ මාරම ක්‍රවුඩ් එකක් හිටියේ. පොසොන් එකට අපි කහපත් දන්සලක් දුන්නා. පොසොන් පොය දවසට පස්සේ දවසේ. මේ දවස්වල කුඹුරු යායවල් ළඟින් යද්දි හරිම ලස්සනයි. ලස්සන view එකක් බලාගෙන යනකොටම මෙන්න තියෙනවා මණ්ඩක් අය. අපි පොඩ්ඩක් ස්ලෝ කරලත් බැලුවා මොනවාද මේ ඇතුලේ තියෙන්නේ වගාව කියලා. මේ ටිකේ තිබ්බ වගාවල් නම් අයින් කරපුවා තියෙන්නේ. සූටි කුකුලා දෙන්නයි. අපි දැන් දන්සලට ඇවිත් ඉන්නේ. නිලුම්කොලේ බත් එකක් කන්නේ මම මේ අවුරුදු 2කින් විතර. නිලුම්කොලේ කෙසෙල් කොලේ බත් එකක් අත්ති රස නැති වුණත් ඒක රසයි වගේ නේද? මෙනු එකට තියෙනවා ළමයි කහබත් එක පරිප්පු තියෙනවා සොසේජ් ටෙවල් එකක් තියෙනවා චිලි පේස්ට් තියෙනවා මික්ස් බයිට් එකක් තියෙනවා. ළමයි ඉතින් කෑම එක නම් මාරම රසයි. දැන් ඉතින් ආපසු නිවස බලා යන්නයි හදන්නේ. ළමයි බලන්නකෝ මෙන්න මෙතන තියෙන දේ අඳුනගත්තද? ලොකු කෝමාරිකා පැලයක් තියෙනවා. මම මේ ජීවිතේටම දැක්කම මෙච්චර ලොකු කෝමාරිකා පැලයක්. ගෙදර යන්නේ කිව්වට දැන් ගෙදර නෙමෙයි මේ යන්නේ. මාත් ෆස්ට් ටයිම් තමයි මේ පාරේ යන්නේ. එන්නකෝ ගිහින්ම බලමු කොහෙද මේ මාව එක්කන් යන්නේ කියලා. වැස්සක් ඒවිද දන්නේ නැහැ. අඳුරුත් වුණා. ඒත් ඉතින් අපි දැන් යනවා. මේ දැන් පහුවෙන්නේ ගම්බිරිස් වේලනවා. ගොඩක් තැන්වල අපිට හම්බුණා ගම්බිරිස් වේලනවා. අපි මේ ප්‍රදේශයේ හැමතැනම වගේ වගාවන් තියෙනවා. එකම භෝගයකුත් නෙමෙයි විවිධ භෝගයන් වල වගාවන් තියෙනවා. අපි දැන් මේ ඉන්නේ ගොඩකවල රන්වල ප්‍රදේශයේ.
මේ සබරගම් පළාතේ නිස්කලංක ග්‍රාමීය ප්‍රදේශයක් වන අතර ස්වභාවික සුන්දරත්වය සහ කෘෂිකර්මාන්තය සඳහා ප්‍රසිද්ධයි. ඉතින් ළමයි මේ තියෙන්නේ රන්වල වැව. අහලා තිබුණට අද තමා පළවෙනි පාරට දැක්කේ සුන්දර කඳු පන්තියකින් වටවුණු ලස්සන වැවක්. මේ රන්වල වැව ප්‍රධාන වශයෙන්ම ගොවිතැන සඳහා වැසි ජලය රැස් කර තබා ගැනීමට ඉදිවුණු සාම්ප්‍රදායික වැවක්. මෙය නිශ්චිත වශයෙන්ම කවුරුන් විසින් කුමන වර්ෂයේදීද ඉදිකළේද යන්න සඳහන් ඓතිහාසික වාර්තා නොමැති අතර වසර ගණනාවක් තිස්සේ ගොඩකැවලාවට ගොවි ජනතාවගේ වී වගාවට ජලය සපයන වැවක් ලෙස මෙය හැඳින්විය හැක. ඉතින් මේ වැවේ උපරිම ගැඹුර මීටර් 11ක් පමණ වෙනවා. ලැබුණ තොරතුරු අනුව මේ ගමේ අය නම් මේ වැවෙන් නාන්නේ නෑ කියලා තමා කිව්වේ. මොකද මේ වැවේ බිලිගන්නවා කියලා කතාවක් තියෙනවා. ඉතින් දැන් අපි වැවත් බලලා යන ගමන්. ඉතින් දැන් මේ අපි යන්නේ තවත් ලස්සන ගමකට. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා කියනවා. මේ ගම්මාන බැලෝ බැලමට ගොවිතැන මත පදනම් කරගත් ගම්මාන කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි තනින් තන ඈතින් ලස්සන කඳු පිහිටලා තියෙනවා. එන්නකෝ ඔයාලට තවත් ඒ වගේ එකක් පෙන්වන්න. ඉතින් මේ දැන් අපි ඉන්නේ අම්බෑවිල කියන ප්‍රදේශයේ. කුඹුරු යායක් වගේම තක්කලි වගාව, බණ්ඩක්ක වගාව, මෑ වගාව, තව වගාවන් ගොඩක් මෙතන තියනවා දැක්ක අපි. අර ඈතින් පේන කඳු පන්තිය නම දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න. ඒ view එක නම් මාරම ලස්සනයි. අර ඈතින් පේන කඳු පන්තිය දන්න කෙනෙක් ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි දෙන්න දැන් මෙතන ගොඩාක් වෙලා හිටියා. දැන් යන්නයි හදන්නේ. එන්නකෝ ඉතින් ඔයාලව තවත් ලස්සන ප්ලේස් එකකට එක්කයි යන්න. මේ තියෙන්නේ ප්ලේස් එක. අම්බැවිල තමයි මේ ප්ලේස් එකක් තියෙන්නේ. නෙළුම්කොලේ බද්දන්සලට නෙළුම්කොල කඩන්න නැත්තේ මෙතනින් වෙන්නේ නැති. එහෙම කියලා අපි හිතමු ඉතින්. එතනත් පහු කරලා අපි දැන් යන ගමන් ඉන්නේ. දැන් පල්ලේ පැත්තට ලං කරලා ඉන්නේ. ඉතින් දැන් මේ හරියදමුත් අපිට සෞදන්සලක් හම්බුණා. ඒකත් බීලා දැන් ගොඩකලට යන ගමන් ඉන්නේ. ඉතින් ළමයි දැන් මේ තියෙන්නේ හේෂානි බේකර්ස් එකේ කේක් දන්සල. ගොඩක් දිග පොලිමක් තිබ්බා. අපිට නම් ගොඩක් වෙලා ඉන්න උනේ නෑ ඉතින්. ඉතින් අපි මෙතන පොඩි වෙලාවක් hina විවිහිලු කර කර හිටියා ඉතින්. හේෂානි කේක්ස් එකෙන් දුන්නේ කේක් කෑල්ලයි බීම එකයි. ඒකත් කාලා එතනම ඉස්සරහ තිබ්බා සීනි සම්බල් පානුයි තේ. ඉතින් එතනත් පහු කරලා අපි ආව මාදම්පි හන්දියට. මෙතනත් දන්සල් නම් ගොඩක් තිබ්බා. ඉතින් මෙන්න මේ දෙන්නගේ පොඩි වීඩියෝ එකකුත් අරගෙන අපි ගෙදර ගියා. ගිහින් එන්නම් බයි.